හරි අපි සාකච්ඡා කරන්න යන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගිහපු මොඩල් පේපර් එක 2026ට. ඉතින් MCQ 10 ගානේ තමයි මේකේ සාකච්ඡා කරන්නේ. ඉතින් පළවෙනි MCQ එක ගත්තොත් පේනවා ඒකක හා මාන වලින් තමයි හම්බෙලා තින්නේ. ස්කන්ධයෙන් වූ පරිමාන්තිත දෝලනයක විස්තරයේ ඒ පහත් දැක්කන සමීකරණ ඉදිරිපත් කෙරේ. වට සමීකරණයක් දීලා තියෙනවා. මේ T යනු කාලයයි ඒහි මානවන්. එතකොට මේකේ ඝාතීය ශිතයක් විදිහට තමයි දීලා තියෙන්නේ. ඊගේ අගයක් විදිහට. ඒතර අපි දන්නවා බලයක් සම්බන්ධව අපි ගත්තොත් එහෙම ඊරින AT බෙදීම මෙන්න මේක තමයි අපිට අදාළ පදේ වෙන්නේ. එතකොට මේ බලයට තියෙන ඒකක ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මේ බලය ඇතුලේ තියෙන මාන බිඳුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ යාට තියෙන්න පුළුවන් යම්කිසි අගයක් විතරයි. ඒව ඇතුලේ මානයක් එහෙම නැත්නම් ඒකකයක් ඉතුරු වෙන්න විදිහක් නැහැ. එතකොට එහෙමනම් මොකද වෙන්න ඕනේ? අපිට අහල් තියෙන ඒවල මාන එහෙනම් ඒවල මාන ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් AT බෙදීම M කියන සම්පූර්ණ පදේ මාන වෙන්න ඕනේ එකයි. මාන ගත්තොත්. right. ඒතර මාන නැති වෙනවා කියන්නේ මාන වලගේ එකක් වෙනවා කියන එක. එතකොට අපිට කියන්න පුළුවන් එහෙනම් A වල මාන වෙන්න ඕනේ. T වල මාන අපිට කියන්න පුළුවන් capital T. M කියන්නේ ස්කන්ධයේ capital M. එහෙනම් A වල මාන අපිට කියන්න පුළුවන් MT ඍණ එක විදිහට මේ පැත්තට මෙයාව වැඩි කරා මෙයාව මේ පැත්තට බෙදුවා. එහෙනම් මේක උත්තරවල වලට පේනවා MT ඍණ එක විතරක් නෑ L පදයක් එක්ක තියෙන්නේ. ඕක අපිට එහෙනම් ලියන්න පුළුවන් ML not T ඍණ එක විදිහට. right. එතකොට එහෙනම් පළවෙනි එකට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් පස්වෙනි එක. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් අපි කියන ප්‍රධාන පරිමාණ බෙදුමක් අංශක 0.5ක් වන වර්ණාවලි මානයක වර්ණීය පරිමාණය සකස් කර ඇත්තේ ප්‍රධාන පරිමාණයේ කොටස් 29ක් සමාන කොටස් 30කට බෙදී. රූපයේ දැක්කෙන යම් මිනුමක් ලබා ගැනීම සඳහා එයට සකස් කර ඇතියක්. මෙම පාට අංකය වන්නේ. එතකොට චක්‍රීය වර්ණීය පරිමාණයක් දීලා තියෙන්නේ. මුලින්ම මොකක් වුණත් අපි හදාගන්න ඕනේ මේයි කුඩාම මිනුම. එතකොට කුඩා මිනුම හදාගන්නේ කොහොමද? කුඩා මිනුම හදාගන්න පුළුවන් කෙටි ක්‍රමය තමයි අපි බලන්න ඕනේ ප්‍රධාන පරිමාණයේ තියෙන කුඩාම කොටසක අගය. එතකොට මම මේ හදාගන්න යන්නේ කුඩාම මිනුම කියන එක. එතකොට කුඩා මිනුම සමානයි කියලා මට ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක් ඒ කුඩාම කොටස කියන්නේ කුඩාම කොටසේ අගය බෙදීම වර්නියර කොටස් ගණන්. අර්ථ දැක්වීමෙන් ගන්නවා නම් කියන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක සහ වර්නියර් කොටසක අතර වෙනස තමයි වර්නියර් පරිමාණයක කුඩාම මිනුම වෙන්නේ කියන එක. එතකොට දැන් මේ රූප සටහන බැලුවොත් අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ කියලා තිබ්බා ප්‍රධාන පරිමාණයේ තියෙන කුඩාම කොටසක් වෙන්නේ 0.5 අංශක වර්නියර් කොටස් ගාන වෙන්නේ 30යි. ඒ කියන්නේ 0.5 කියන්නේ භාගය කියලා ගත්තොත් එහෙනම් 1 බෙදීම 2යි 2 වැඩි කිරීම 30 කියන්නේ 1 බෙදීම 60යි. කියන්නේ අංශකයකින් 60න් එකක් තමයි කුඩාම මිනුම. අංශකයකින් 60න් එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කලා එකක් කියන එක. එහෙනම් මෙයයි කුඩාම මිනුම වෙන්නේ කලා එකක් කියන එක. ඊට පස්සේ අපි චක්‍රීය වර්ණීය පරිමාණයට ගියොත් අපිට කියන්න පුළුවන් අපි ගන්න ඕනේ යාගේ ප්‍රධාන පරිමාණයෙන් ගන්න පුළුවන් උපරිම අගය. ඒ කියන්නේ වර්ණීය බිඳුව තෙක් ප්‍රධාන පරිමාණයෙන් ගන්න පුළුවන් උපරිම අගය. එතකොට වර්ණීය බිඳුව තියෙන මෙන්න මේක ඒක වෙනකන් ඒක ළඟට වෙනකන් ප්‍රධාන පරිමාණයෙන් ගන්න පුළුවන් උපරිම අගය වෙන්න ඕනේ මෙන්න මෙයා. එතකොට එහෙනම් මෙයාගේ අගය අපිට කියව ගන්න පුළුවන් මෙතනින් 260යි මෙන්න මේ රේඛාව 265 වෙන්න ඕනේ. එතකොට මෙයා 266 වෙනවා. මොකද 0.5න් 0.5ට යන්නේ මෙයා 266යි. එතකොට එහෙනම් මෙයා 266.5. එතකොට ප්‍රධාන පරිමාණයෙන් ගන්න පුළුවන් උපරිම අගය තමයි 266යි. 0.5 කියන්නේ කලා වලින් නම් කලා 30ක් කියලා කියන්න පුළුවන්. එහෙනම් 266යි කලා 30 තමයි ප්‍රධාන පරිමාණයෙන් ගන්න පුළුවන් උපරිම අගය. ඊට පස්සේ බලනවා සමපාත වෙලා තියෙන වර්ණීය කොටස මොකක්ද කියලා. එතකොට සමපාත වෙලා තියෙන එක විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ මෙතනදී නම් 7නේ. මෙන්න මෙයා තමයි
ගන්න වෙයි. සමපාත වෙලා තියෙන එක විදිය. එතකොට එහෙනම් මෙතන 5 6 7 7 වෙනි කොටස. එතකොට එහෙනම් මොකද කරන්න ඕනේ? සමපාත වෙලා තියෙන කොටසේ අංකය 7. ඒක අපි වැඩි කරන්න ඕනේ කුඩාම මිනුවෙන්. එතකොට එහෙමනම් මට කියන්න පුළුවන් කුඩාම මිනුවෙන් වැඩි කරොත් එහෙනම් එතනින් ඉන්න ඕනේ කලා 7ක්. සමපාතගය කුඩා මිනුවෙන් වැඩි කරාම කලා 7ක් එනවා. මේක එකතු කරන්න ඕනේ ප්‍රධාන පරිමාණයෙන් ගත්ත අගයට. ඒ කියන්නේ 266යි කලා 30ට. එහෙනම් ඒ කියන්නේ 266යි කලා 37යි කියන එක. එතකොට එහෙනම් උත්තරේ විදිහට ගන්න පුළුවන් ඉන්නේ අපිට තුන්වෙනි එක. වස්තු පහක විස්ථාපන කාල ප්‍රස්ථාර රූපයේ දැක්වේ. ඒ අතරින් ත්වරණයක් පවතින වස්තුව අහලා තියෙනවා. එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාර දීලා ත්වරණය ගැන අහලා තියෙන්නේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් අපිට ඍජු අදහස ගන්න පුළුවන් වෙන්නේ ප්‍රවේගය ගැන. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය පෙන්වන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මෙයාට තියෙන්නේ නියත ධන අනුක්‍රමණය. අනුක්‍රමණයේ නියතයි නම් ප්‍රවේගයේ නියත වෙයි. එතකොට ප්‍රවේගයේ නියතයි කියන එකේ අදහස තමයි ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගයේ නියතයි නම් ත්වරණය කියන එක නා බිඳුව. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැත්නම් ත්වරණයක් තියෙන විදියක් නැහැ. ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් මට කියන්න පුළුවන් මේ පළවෙනි උත්තරය සහ දෙවෙනි උත්තරය වෙන්න විදිහක් නැහැ. දෙන්නගේම අනුක්‍රමණ නියතයි. එක්කෙනෙක්ගේ නියත ධන අනුක්‍රමණයක් අනික එක නියත ඍණ අනුක්‍රමණයක්. තුන්වෙනි එකට આવොත් තුන්වෙනි එකේ අනුක්‍රමණය ගත්තොත් ඒක නියත නෑ. ඔයගොල්ලන්ට පේන එක වක්‍රයක් ඔස්සේ වෙනස් වෙලා තියෙන්නේ. මට කියන්න පුළුවන් මෙයාගේ අනුක්‍රමණය. මම අනුක්‍රමණය කියන එක m වලින් පෙන්නන්නේ. එතන අනුක්‍රමණය ධනයි. right ධන අනුක්‍රමණයක් තියෙන්නේ. ඒ ධන අනුක්‍රමණය ටිකෙන් ටික අඩු වෙන ගමන් තියෙන්නේ. බෑවුම් ගතිය එන්න එන්න අඩු වෙනවා. එතන ධන අනුක්‍රමණය අඩු වෙනවා කියන්නේ මෙයාගේ අනුක්‍රමණයේ ප්‍රවේගයට සමාන වෙන්නේ. එහෙනම් ප්‍රවේගය කියන එකනත් අපිට කියන්න පුළුවන් අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙන්නේ ත්වරණයකදී නෙමෙයි ප්‍රවේගය අඩු වෙන්නේ මන්දනයකදී. ඒතර එහෙනම් අපිට සලකන්න වෙන්නේ මෙයාගේ ධන අනුක්‍රමණයක් ධන ප්‍රවේගය තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ මේක මට සලකන්න පුළුවන් මන්දනයක් විදිහට. තුන්වෙනි එකට අදාළ. හතරවෙනි එක ගත්තොත් එයාගේ අනුක්‍රමණයේ තියෙන්නේ ඍණ අනුක්‍රමණයක්. එතකොට ඍණ අනුක්‍රමණය අඩු වෙනවා. එහෙනම් ඒකේ අදහස වෙන්නේ ඍණ ප්‍රවේගය අඩු වෙනවා කියන එක. ඍණ ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ එයාගේ ධන පැත්තට තියෙන ප්‍රවේගය, කියන්නේ ධන පැත්තට තමයි එයාට බලය දීලා තියෙන්නේ. එහෙම නැත්නම් ත්වරණය දීලා තියෙන්න ඕන. ඒතර එහෙනම් ඍණ ප්‍රවේගයේ අඩුවීම මට සලකන්න පුළුවන් ත්වරණයක් විදිහට. මොකද ඍණ ප්‍රවේගය අඩු වෙනවා කියන එක මම ප්‍රස්ථාරගත කරොත් ළමයි මට ඒක අඳින්න පුළුවන් වෙන්නේ. ඍණ ප්‍රවේගයක් කියන්නේ ඍණ y කණ්ඩාංකයක්. ඍණ y කණ්ඩාංකය අඩු වෙනවා නම් මට ඒක මේ විදිහට තමයි අඳින්න වෙන්නේ. එතකොට මේක ඇවිල්ලා අපි ගත්තොත් එහෙම හදන්නේ සුළු කෝණයක් කාලක්ෂයත් එක්ක. එතකොට කාලක්ෂයත් එක්ක සුළු කෝණයක් හදනවා නම් එයාගේ අනුක්‍රමණයේ ධනයි. අනුක්‍රමණයේ ධනයි කියන්නේ ඒක ත්වරණයක් කියන එක. මොකද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි ත්වරණය පෙන්වන්නේ. එහෙනම් වෙන්න පුළුවන් උත්තරේ 4. පස්වෙනි එක ගත්තොත් එයාගේ තියෙන්නේ ඍණ අනුක්‍රමණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඍණ y කණ්ඩාංක වැඩි වෙනවා. ඒ කියන්නේ එයාගේ තියෙන්නේ මන්දනයක් කියන එක. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. රූපේ දක්වා ඇති ස්කන්ධය 2 කිලෝග්‍රෑම් බැගින් වන ABC ABC ගණක තුනක් සුමට කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් එල්ලා ඇත. පද්ධතිය මේ ආකාරයෙන් නිදහස් කළ විට B සහ C තන්තුවේ ආතතිය ආසන්න වශයෙන් වන්නේ. එතකොට ස්කන්ධ දෙක බැගින් වන තුන් දෙනෙක් ඉන්නේ. අපෙන් ඉල්ලලා තියෙන්නේ B සහ C අතර තන්තුවේ ආතතිය. එතකොට අපිට මෙයාගේ ත්වරණය හොයාගෙන ඉන්න වෙනවා. එතකොට මට කියන්න පුළුවන් මේ පැත්තට පද්ධතියේ ත්වරණය ගැන හොයද්දි මම මේ දෙන්නව එක පද්ධතියක් විදිහට දකිනවා. right එතකොට එහෙනම් මේ පැත්තට තියෙනවා කියලා මට සලකන්න පුළුවන් 4 කිලෝග්‍රෑම්. ඒ කියන්නේ නිව්ටන් වලින් නම් 40ක්. මේ පැත්තට තියෙනවා 20ක්. ඒතර මෙයා පල්ලෙහාට තරණය වෙද්දී A වලින් මෙයා උඩට තරණය වෙන්න ඕනේ A වලින්. ඒතර අපි F සමාන m ලියුවොත් මම පාවිච්චි කරනවා මෙයාට පල්ලෙහාට. ඒතර පල්ලෙහාට මෙතනින් ආතතියක් මම ලකුණු කරගන්නවා T විදිහට. එහෙනම් මෙයාගෙන් උඩට තියෙන ආතතිය T. right
එතකොට මට ලියන්න පුළුවන් අර BC පද්ධතියටම ලිව්වොත් ඒකලොන්ට පල්ලෙහාට 40ක බලයක් තියෙනවා ඍණ T ස්කන්ධය 4යි තරණය A. A කියන වස්තුවට ලියුවොත් එයාට තියෙන්නේ T ඍණ 20 2යි A. ඔය දෙක එකතු කරොත් T යගේ කැපිලා යනවා. එතකොට T යගේ කැපිලා ගියොත් මට ගන්න පුළුවන් වෙන්නේ 20 සමානයි 6ක් A කියලා. එහෙනම් තරණය වෙන්නේ 20 බෙදීම 6. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් 10 බෙදීම 3 කියලා. තරණය දන්නවා නම් අපිට පුළුවන් මේ C වස්තුවට F සමානයි MA ලියන්න. එතකොට C ට විතරක් ලිව්වොත් එයාට පල්ලෙහාට තියෙන යාගේ බර 20 ඍණ මෙතන ආතතිය අපි ගමු T1 විදිහට 20 ඍණ T1 එයාගේ ස්කන්ධය 2යි. එයා යන්නේ අර අපි කලින් ගණනය කරපු තරණයෙන් ඒ කියන්නේ 10 බෙදීම 3. එතකොට එහෙනම් එයාගේ ආතතිය අපිට කියන්න පුළුවන් 20 මෙයා මේ පැත්තටදී ඍණ 20 බෙදීම 3. ඒ කියන්නේ පොදු හරය ගත්තොත් මෙතනින් 60යි 60න් 20ක් ගියොත් 40යි 40 බෙදීම 3ක් තමා ආතතිය විදියට එන්න ඕන. එතකොට අපිට තියෙන උත්තර වලින් 40 බෙදීම 3යි කියන්නේ අපිට ගන්න පුළුවන් 3 වරක් 1යි 3යි 13.3යි වගේ උත්තරයක් එන්න ඕන. ඒ කියන්නේ තුන්වෙනි එක. පස්වෙනි එකට આવොත් සංඛ්‍යාතයේ 60 හර්ට්ස් වූ තීරයක් තරංගයක් ඇදි තන්තුවක් දිගේ ගමන් ගන්නා වේගය 60ක් වේ. තන්තුව මත එකිනෙකට සෙන්ටිමීටර් 25ක් දුරින් පිහිටි ඕනෑම ලක්ෂ දෙකක කම්පනයේ කලා වෙනස රේඩියන වලින් කොපමණද කියලා යහන්න. එතකොට වේගය දීලා තිනවා සංඛ්‍යාතය දීලා තිනවා නම් මට මුලින්ම මෙයාට දාන්න පුළුවන් v = f ලැම්ඩා. එතකොට අපිට කියන්න පුළුවන් වේගය 60යි සංඛ්‍යාතය 60යි තරංග ආයාම. එහෙනම් තරංග ආයාමය වෙන්නේ 1යි. right. එතකොට එහෙනම් මම මේක නිකන් තරංගයක් යන ගන්නවා සයිනාකාර තරංග රටාව. right. එතකොට මේගොල්ලෝ අහලා තින්නේ තන්තුව මත එකිනෙකට 25ක් දුරින් පිහිටි ඕනෑම ලක්ෂ දෙකක කම්පනයේ කලා වෙනස. එතකොට දැන් අපිට කියන්න පුළුවන් තරංග ආයාම එකයි කියන්නේ මේ කෙලවර ඉඳන් මේ ලක්ෂය ඉඳන් මේ ලක්ෂයට මීටරයක් දුර තියෙන්න ඕන. එතකොට 25ක් කියන්නේ එහෙනම් ඒකෙන් අපිට කියන්න පුළුවන් 4න් එකක්. ඒතර 4න් එකක් නම් ඒක මෙතන සහ මෙතන කියලා අපිට ගන්න පුළුවන්. මෙතන බිඳුවයි, මෙතන 25යි, මෙතන 50යි, 75යි, 100 විදියට. එතකොට එහෙනම් අපිට කියන්න පුළුවන් මේක ගත්තොත් එහෙනම් මේකේ කම්පන කලාව වෙන්නේ බිඳුවේ පටන් ගන්න තැනනේ. ඊට පස්සේ එහෙනම් මේක ගිහිල්ලා තියෙනවා මේ එක කෙලවරකට. එතකොට එහෙනම් මෙතන කලාව අංශක 90. අංශක 90 කියන්නේ රේඩියන වලින් නම් අපි දන්නවා 5 බෙදීම 2යි. එහෙනම් 25 සෙන්ටිමීටර් දුරින් තියෙන ඕනෑම ලක්ෂ දෙකක් අතර කලාව වෙනස අපිට කියන්න පුළුවන් 5 බෙදීම 2ක් විදිහට. හයවෙනි එකට આવොත් තිරසට අංශක 30ක කෝණයක් සහිත රළු ආනත් තලයක් මත 2 කිලෝග්‍රෑම් වූ වස්තුවක් තබනු ලැබේ. වස්තුව සහ තලය අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.5යි. වස්තුව පහළට ලිස්සා යාම වැළැක්වීම සඳහා තලයේ දිගේ යෙදිය යුතු අවම බලය කොපමණද කියලා යහන්. ඒතර ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේක තලයේ දිගේ පහළට ලිස්සන එක වළක්වන්න යදන්න ඕන අවම බලයයි අහලා තියෙන්නේ. තලයේ දිගේ යදන්න ඕන අවම බලයයි අහලා තියෙන්නේ. ඒතර මෙයා පහළට නම් ලිස්සන්න උත්සාහ කරන්නේ අපි දන්නවා ඝර්ෂණ බලය තියෙන උඩට අභිලම්බ ප්‍රතික්‍රියාව ඊට පස්සේ මෙයාගේ කෝණයක් තියෙනවා ආනතියක් තියෙනවා නම් අපි දන්නවා බරේ සංරචකයක් තියෙනවා ආනත් තලයේ ඔස්සේ. එතකොට ස්කන්ධය 2 කිලෝග්‍රෑම් නම් බර වෙන්නේ 20යි. 20 සංරචකය වෙන්නේ මේ පැත්තට තියෙන එක්කෙනා 20යි sin 30. ආනත් තලයේ ඔස්සේ හැමදෙස්සෙම තියෙන්නේ sin සංරචකය. ඊට පස්සේ වස්තුව සහ ස්ථිතික තලය අතර ඝර්ෂණ සංගුණකය දීලා තියෙනවා. එතකොට අපි දන්නවා මේක 20යි sin 30 නම් බරේ අනික් එක්කෙනා එන්නේ 20යි cos 30. මේක තමයි R එක. එතකොට ඝර්ෂණ බලය මට ගණනය කරන්න පුළුවන් F සමානයි μr වලින්. මුලින්ම මම කියන්නේ R ගියගේ. එතකොට මෙයා ආනත් තලයේ දිගේ ඉහළ පහළ යන කෙනෙක්. එතකොට ආනත් තලයට ලම්බකව මෙයාගේ චලිතයක් නැහැ. එහෙනම් මේ දිශාවට බල සමතුලිත වෙන්න ඕනේ. ඒ කියන්නේ R අගය සමාන වෙන්න ඕනේ 20යි cos 30ට. එතකොට cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. එහෙනම් R අගය 10යි මූල 3. ඊට පස්සේ එහෙනම් මට F සමානයි μr දාන්න පුළුවන්. මොකද අවම බලයේදී අපිට සලකන්න පුළුවන් මෙයා ඉන්නේ සීමාකාරී අවස්ථාවේ. ඒතර F සමානයි μr දාන්න නම් එක්ක සීමාකාරී අවස්ථාවේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් ගතික අවස්ථාවේ ඉන්න ඕනේ.
එතකොට μ වගේ 0.5යි 0.5 කියන එක මම භාගයේ විදිහට සලකන්නම්. r අගේ වෙන්නේ 10යි මූල 3. එහෙනම් මට f වගේ එනවා 5යි මූල 3ක් විදිහට. ඊළඟට ගත්තොත් 20යි sin 30 කියන්නේ sin 30 කියන්නේ භාගයයි. එහෙනම් පල්ලෙහාට තියෙන්නේ ඇත්තටම 10ක බලයක්. ඒතර පල්ලෙහාට 10ක බලයක් තියෙනවා. උඩට ආනත් තලයේ ඔස්සේ තියෙන්නේ 5යි මූල 3යි. ඒකල මූල 3 අපිට ගන්න කියලා තියෙන 1.7ක් විදිහට. එහෙනම් මම 1.7 මෙතනට ආදේශ කරනවා. 35යි 3යි පස්සරක 5යි 8.5ක් විදිහට ගන්න පුළුවන්. ඒතර පල්ලෙහාට 10ක බලයක් තියෙද්දි උඩට 8.5යි. ඒ කියන්නේ පල්ලෙහාට සංප්‍රයුක්ත බලයක් තියෙනවා 10 ඍණ 8.5ක්. ඒ කියන්නේ 1.5යි නිව්ටන්. එතකොට පල්ලෙහාට මේ වගේ බලයක් තියෙනවා නම් අපි මෙයාව නවත්වාගෙන ඉන්න අඩුම තරමින් තලයේ දිගේ මේකට සමාන බලයක් යොදන්න ඕන. එහෙනම් තලයට සමාන්තරව මම යොදන්න ඕන බලය මට කියන්න පුළුවන් 1.5ක් කියලා. එහෙනම් පළවෙනි එක. හත්වෙනි කෙන ආලෝක කිරණයක් රික්තයේ සිට වර්තනාංකයේ එන්වන මාධ්‍යයකට ගමන් කරයි. එහි පතන කෝණය වර්තන කෝණය මෙන් දෙගුණයක් නම් පතන කෝණය කුමක්ද කියන එකයි අහන්නේ. එතකොට ආලෝක කිරණයක් තිනවලු රික්තයකින් නම් තමාලු වර්තනාංකයේ එන්වන මාධ්‍යයකට එන්නේ. එතකොට රික්තයක වර්තනාංකය අපිට 1යි කියලා ගන්න පුළුවන්. මාධ්‍ය වර්තනාංකය n. එතකොට මෙයා එද්දි මෙයාගේ පතන කෝණය වර්තන කෝණයෙන් දෙගුණයක්. එතකොට වර්තන කෝණය මම r කියලා ගත්තොත් එහෙනම් පතන කෝණය වෙන්න ඕනේ 2යි r. එතකොට අපෙන් ඉල්ලලා තින්නේ පතන කෝණය කුමක්ද කියන එක. එතකොට පතන කෝණය කියන්නේ ඇත්තටම 2යි r කීයක්ද කියන එකයි අහලා තියෙන්නේ. මෙතෙන්ද ස්නෙල් නියමයේ දැම්මොත් මට කියන්න පුළුවන් 1යි sin 2යි r සමාන වෙන්න ඕනේ n sin r වලට. එතකොට මෙතනින් අපිට කියන්න පුළුවන් මේකට නම් ත්‍රිකෝණමිතිය ඕන වෙනවා ළමයි. මම හිතන්නේ බයෝ ළමයින්ට මේක ඔයගොල්ලෝ මේක මතක තියෙනවා නම් හොඳයි. එතකොට sin 2i r කියන එක අපිට කියන්න පුළුවන් 2i sin r cos r විදිහට. එතකොට මෙතනින් ඉන්නේ n sin r. එතකොට මෙතන මම පාවිච්චි කරේ අපි ත්‍රිකෝණමිතියේ තියෙනවා sin 2i θ කියන එක න අපිට ලියන්න පුළුවන් 2ක් sin θ cos θ විදිහට. right ඒ ක්‍රමයේ තමයි මෙතනට ආදේශ කරේ මෙයා වෙනකොට. එතකොට n sin r එතකොට sin r පදයක් මෙතනින් කැපිලා යනවා. එතකොට ඒගොල්ලෝ ඉල්ලලා තින්නේ පතන කෝණයක්. එතකොට මට r ගේ හදා ගන්න පුළුවන් ඇත්තටම n බෙදීම 2ක් තමයි cos r වෙන්නේ. එතකොට එහෙනම් r ගේ මට කියන්න පුළුවන් cos inverse n බෙදීම 2යි. අපිට ඕනේ r ගේ නෙමෙයි අපිට ඕනේ 2යි r. මොකද පතන කෝණය ඉල්ලලා තියෙන්නේ. එහෙනම් මේක 2කින් වැඩි කරන්න ඕනේ. එහෙමනම් 2යි cos inverse n බෙදීම 2 කියන්නේ තුන්වෙනි උත්තරය. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ විශාලත්වයේ 10 නිව්ටන් බැගින් වූ එකම තලයක පවතින බල පහක් එකම ලක්ෂයකින් දිශා පහක් ඔස්සේ ක්‍රියා කරයි. එක ළඟින් පිහිටි සෑම බල දෙකක් අතරම එකම ආනතියක් පවතී. එම බල පද්ධතියේ සංප්‍රයුක්තයේ විශාලත්වය කොපමණද කියලා යහන. ඒතර එකම ලක්ෂයකින් හැමෝම අතර පරතර එකක් වෙන විදිහටයි මේක විශාලත්වයේ සමාන බල ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ වගේ ගණන් හදලා දෙන්න ළමයි දන්නා මේ වගේ පද්ධතියක මොකද වෙන්න ඕනේ? සංප්‍රයුක්ත බලය බිඳුව වෙන්නයි ඕනේ. මොකද හැමෝම එකම කෝණයක් ආනතව ඉන්නේ. ඒ වගේම තමයි විශාලත්වයෙන් සමානයි බල. ඒතර ওই වගේ අවස්ථාවකදී අර මැද තියෙන වස්තුවට කිසිම සංප්‍රයුක්ත බලයක් දැනෙන්නේ නැහැ. ඒතර ඔක ඇත්තටම අපිට විභේදනය කරලා පෙන්වන්න පුළුවන්. නමුත් මේ කෝණ ගත්තොත් එහෙම 360 බෙදීම 5යි කියන්නේ අපිට විභේදනය කරද්දී එකක් බල දෙකක් අතර කෝණය ගන්න වෙන්නේ 35යි අංශක 72ක් වගේ. ඒකට අපිට විභේදනය කරලා ඔක් ගන්න ගියොත් එහෙම ලේසියෙන් ගන්න විදියක් නැහැ. අර අපි දන්න කෝණයක් තිබ්බනම් 30 60 වගේ 45යි කෝණයක් තිබ්බනම් මං හදලා පෙන්නනවා බිඳුවක් වෙනවා කියන එක විභේදන සලකලා. දැන් 72 ගත්තොත් හදන්න පුළුවන්. ඒතර ත්‍රිකෝණමිතික අග මේ වගු පාවිච්චි කරලා තමයි හදන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මෙයාව අර
සංප්‍රයුක්ත බලය හොයන්න බහුවශ්‍ර නියමයට දාන්න පුළුවන්. බහුවශ්‍ර නියමයට දැම්මොත් ඔයාට බල පහක් තියෙන හින්දා මෙතනදී සම්පූර්ණයෙන්ම ඔයාට හැදෙනවා ශවිදි පංචාශ්‍රය. ඒතර සම්පූර්ණයෙන්ම වස්තුවක් හැදෙනවා නම් අපිට කියන්න පුළුවන් එයාගේ බල ටික ඔක්කොම සමතුලිත වෙලා තියෙන. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලය බිඳුවයි කියන එක. හරි. ඒ ගණන් හදලා ප්‍රැක්ටිස් එක තියෙනවා නම් ওই ගාන කියවපු ගමන් තේරෙනවා මෙතන සංප්‍රයුක්ත බලයක් තියෙන විදියක් නැහැ කියන එක. ඊට පස්සේ කියන හරස්කඩ වර්ගඵලය 2.5 10 ඍණ 3 වන තිරස් නලයක් තුලින් ඝනත්වය 1.2 10 3 වන තරලයක් ගලා යයි. එහි ස්ථිතික පීඩනය හා මුළු පීඩනය පිළිවෙලින් 6 කිලෝ පැස්කල් සහ 8 කිලෝ පැස්කල් වේ. තරලය දුෂ්‍රාවී නොවන අසම්පීඩ්‍ය තරලයක් නම් තරලයේ ගලා යන ශීඝ්‍රතාවය කොපමණද කියලා අහනවා. එතකොට මුළු පීඩනය අපිට දීලා තිනවා ස්ථිතික පීඩනය දීලා තියෙනවා. එතකොට 9 හරස්කඩ වර්ගඵලය දෙනවා. එතකොට යාගේ පරිමාප ප්‍රවාහ ශීඝ්‍රතාවය තමයි අපෙන් ඉල්ලලා තියෙන්නේ. එතකොට අපිට හදා ගන්න වෙනවා යාගේ වේගය කොච්චරක්ද කියන එක. එතකොට බර්නූලි මූලධර්මය තමයි මට යොදන්න වෙන්නේ. බර්නූලි මූලධර්මය අපි දන්නවා P ධන rho GH ධන භාගයක් rho V වර්ග සමානයි K කියන එක තමයි බර්නූලි මූලධර්මයෙන් කියන්නේ. අපි ගන්න අනාකූල රේඛාවක මෙන්න මේ ලක්ෂණ තුන එකතු, ඒ කියන්නේ මේ රාශි තුන එකතුව නියතයක් කියන එක. එතකොට මේ තුනම පීඩන පද තුනක්. එතකොට මෙන්න මේ පීඩන පද දෙකට අපි කියන්න පුළුවන් ස්ථිතික පීඩනය කියලා. මෙයාට කියන්න පුළුවන් ගතික පීඩනය කියලා. එතකොට ඒකත් එක්ක මට කියන්න පුළුවන් එහෙනම් මේගොල්ලෝ දීලා තිනවා ස්ථිතික පීඩනයේ 6 කිලෝ පැස්කල් විදිහට. ඊට පස්සේ මුළු පීඩනය දීලා තිනවා 8.4 කිලෝ පැස්කල් විදිහට. ඒ කියන්නේ මේකට භාගයක් රෝ v වර්ගය එකතු කරොත් k යගේ තමයි මේ 8.4 කිලෝ පැස්කල් විදිහට දීලා තියෙන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් භාගයක් රෝ v වර්ග කියන එක ඇත්තටම මේ දෙකේ වෙනස. ඒ කියන්නේ 2.4 කිලෝ වලට තමයි සමාන වෙන්න ඕන. එතකොට අපිට මෙතනින් රෝ වගේ දීලා තිබ්බා ඝනත්වය 1.2ක් විදිහට. එහෙනම් මට වේගය කියන්න පුළුවන් දෙකෙන් වැඩි වුණොත් මේක 2.4 කියන්නේ 4.8යි 10 3 රෝ වලින් බෙදෙන්න ඕනේ. රෝ වලින් බෙදෙනවා කියන්නේ 1.2 10 3. ඊට පස්සේ යාගේ වර්ග මූලය 10 3ට 10 3 කැපෙනවා 1.2 4.8ට 4යි. එතකොට 4 වර්ග මූලය කියන්නේ 2යි. එහෙනම් වේගය 2යි. වේගය 2යි නම් පරිමාප ප්‍රවාහ ශීඝ්‍රතාවය අහලා තින්නේ. පරිමාප ප්‍රවාහ ශීඝ්‍රතාවය කියන්නේ AV ගුණිතය. හරස්කඩ වැඩි කිරීම වේගය. ඒතර හරස්කඩ දීලා තියෙනවා 2.5 10 ඍණ 3 විදිහට. 2.5 10 ඍණ 3 වර්ග මීටර වලින් වේගය ඇවිල්ලා 2 ms ඍණ 1. එහෙනම් පරිමාප ප්‍රවාහ ශීඝ්‍රතාවය අපිට කියන්න පුළුවන් 5 වැඩි කිරීම 10 ඍණ 3ක් m ඝනය s ඍණ 1. එතකොට එහෙනම් උත්තරේ වෙන්න ඕනේ දෙවෙනි එක. 10වෙනි ප්‍රශ්නාවත් යම් මාපාංකය දීලා තියෙනවා 2 10 10ක් විදිහට දණ්ඩක් 0.06% ආතන්‍ය වික්‍රියාවකට භාජනය කරන ලදී. එහි ඒකක පරිමාවක ගබඩා වී ඇති ප්‍රත්‍යස්ත විභව ශක්තිය කොපමණද කියන එකයි අහලා තියෙන්නේ. එතකොට ඒකක පරිමාවක ගබඩා වී ඇති ප්‍රත්‍යස්ත විභව ශක්තිය. එතකොට ඒකක පරිමාවක ගබඩා වෙලා තියෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය මට හදන්න පුළුවන්. සමීකරණ ගැන අදහසක් තියෙනවා නම් කෙලින්ම කියන්න පුළුවන් ඕක භාගයක් සිග්මා එප්සයිලොන්ට තමයි සමාන වෙන්නේ. ප්‍රත්‍ය බලය වැඩි කිරීම වික්‍රියාවට. එතකොට මේගොල්ලෝ කියලා දිනවා වික්‍රියාව ගැන අපිට අදහසක් දීලා තිනවා. යම් මාපාංකය තමයි දීලා තියෙන අනික් දත්තය වෙන්නේ. එතකොට මුලින්ම වික්‍රියාව ගත්තොත් එහෙම 0.06යි 100ට. එතකොට ඒ කියන්නේ මෙයාගේ වික්‍රියාව මට කියන්න පුළුවන් 0.06 බෙදීම 100 තමයි මෙයාගේ වික්‍රියාවේ අගය වෙන්න ඕන. ඒ කියන්නේ 6 වැඩි කිරීම 10 ඍණ 4ක් කියලා කියන්න පුළුවන්. එතකොට වික්‍රියාව දන්නවා යම් මාපාංකය දන්නවා. එතකොට යම් මාපාංකය වැඩි කිරීම වික්‍රියාව තමා ප්‍රත්‍ය බලය වෙන්නේ. එතකොට ප්‍රත්‍ය බලය එහෙනම් මට කියන්න පුළුවන්
2 වැඩි කිරීම 10 10 වැඩි වෙන්න ඕනේ. 6 වැඩි කිරීම 10 වෙන 4. එතන එනවා 12 වැඩි කිරීම 10 6. තමා ප්‍රත්‍ය බලය වෙන්න ඕන. එහෙනම් මේ තියෙන ඒකක පරිමාවක විභව ශක්තිය right. එතකොට ඒක මට ලියන්න පුළුවන් භාගයක් සිග්මා ගේ වෙන්නේ 12 10 6 වික්‍රියාව වෙන්නේ 6 10 ඍණ 4. එතකොට මේක සුළු කරොත් දෙවරක් 6යි 6 වරක් 6 36යි. එතකොට 36 වැඩි කිරීම 10 වර්ගයේ විදියටයි. එතකොට කිලෝ ජූල් වලින් දීලා තියෙන්නේ. එහෙනම් 3.6යි කිලෝ ජූල් ඝන මීටරයට. එහෙනම් පළවෙනි එක තමයි. ඒතර ඔය විදිහට තමයි පළවෙනි ප්‍රශ්න 10 යන්නේ. මේ ප්‍රශ්න හරි ලේසි. මම මේ ලියනාගේ ලොකු සමීකරණ එකපාර කියන්නේ සමීකරණ ගොඩාක් ලියලිය කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් කාලය ඉතුරු කරගන්න නම් අපි කරන්න ඕනේ එකපාරම සමීකරණය දන්නවනේ ඒකට ආදේශ කරලාම තමයි ලියන්න ඕනේ. එතකොට යන පියවර ගන්න අඩුයි ඉක්මනට සොල්ව් කරලා උත්තර ගන්න ඕනේ. ඒතර මම අර ඔයගලන්ට පැහැදිලි කරන්න ඕනේ හින්දා තමයි මේ සමීකරණ ලියලා එකින් එක ආදේශ කරලා සුළු කරන්නේ. ඒතර ඔයාලට ප්‍රැක්ටිස් එක තියෙනවා නම් හිතින් සුළු කරන්න පුළුවන් නම් වේගයෙන් මේ වගේ ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන්. ඒතර පළවෙනි ප්‍රශ්න 20 30 ඊටාම වේගයෙන් කරන්න ඕනේ. මොකද ඊට පස්සේ තමයි අමාරු ප්‍රශ්න එන්නේ. එතකොට ඒවට වෙලාව ඉතුරු කරගන්න ඕන නම් ලේසි ප්‍රශ්න ඉක්මනට කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි බලමු ඊළඟ ප්‍රශ්න ඉස්ස කොහොමද හදන්නේ කියන එක.